කරන ඒ නායකයන්ගේ ප්‍රධානත්වය ලැබී තිබෙන ඒ වෙනුවෙන් අපි ඒ පිළිබඳව තාමත් ගෞරවයෙන් මතක් කරන්න ඕනේ. ඔව් මම හිතන්නේ මේ පෙරහැර ලංකාවේ සතර දික්කමගේ ප්‍රතිමුතුන් ඒ සියලු පැතිකඩ නිසා සියලු පහසුකම් මේ මේ ඓතිහාසික මිස්කම් කරගෙන අපි ඒ පිළිබඳව ගරු බස්නායකතුමන්ගේ නායකත්වය එවැගේම සියලු රාජ්‍ය ආයතනවල සම්බන්ධීකරණය ඒ සියලු දේවල් මේ අවස්ථාවේ ගෞරවනීය ස්තුතිය පුද කරනවා. මේ පුදබිමට පැමිණෙන කිසි කෙනෙක් අපි මත බඩගින්න ඉන්නේ. ඒක සුවිශේෂීම කාර්යයක්. ඉතින් ඒ කුසගින්න නිවනවා වගේම සියලු යටිපිට පහසුකම් මේකට සියල්ල සංවිධානය කර අවසන් තිබෙනවා. රජද අපි දකින්නේ මේ ගමන් කරන්නේ කොතල පදයේ නර්තනය අභිනාද කලායතනයේ තනමල්විලින් තමයි ඔවුන් පැමිණ තිබෙන්නේ. අද දවසේදී සුවිශේෂී නර්තනාංග රාශියක් සූදානම් කරලා තිබෙනවා. මේ පෙරහැරේ විශේෂත්වය ගැන අපි කතා කරමු. ඔව් රාවි මහත්තයා කිව්වා වගේ ඇත්තටම අපි කියන්න ඕන මේ අසල මහා පෙරහැර මංගල්‍ය අපිට පැතිමුතුන් විදියට ලංකාවාසී ලෝකවාසී ජනතාවට ඉතාමත් සිත් කරගන්න මංගල්‍ය විදියට අනතුරු අපි දකිනවා අලිපන්තියේ පළවෙනි නියෝජනයේ සම්ප්‍රාප්තිය දකිනවා. මරණේ මේ අවස්ථාවේ ඓතිහාසික ගිරිවිහෙර රාජමහා විහාරස්ථානට අයත් හරිතු හත්තියා තමයි අලිපන්තියේ පළවෙනි නියෝජනය ලෙස ගමන් කරන්නේ. ඒ වගේම කතරගම පෙරහැරට උරුමයක් අරගෙන දෙවියන්ගේ පෙරහැර මංගල්‍යය සහ නිර්මාණ ස්පිරිට් වේදිකේ ගිරිවිහෙර රාජමහා විහාරස්ථානට වගේම අනෙක් දැන් අපි දකිනවා අලිපන්තියේ පළවෙනි නියෝජනය හරිදුගේ පළවෙනි මගුල් පෙරහැරේ මේ අද සුවිශේෂී කතරගම දෙවිය හාමුදුරුවෝ වල්ලියම්ම දකින්නම පළවෙනි දවස මගුල් පෙරහැරේ ඒ මගුල් පෙරහැරේ අද මගුල් වීදිය අත්‍යලංකාර කරමින් පළවෙනි අලි නියෝජනය ගමන් කරන්නේ කතරගම කිරිවිහෙර රාජමහා විහාරස්ථානයට අලි ගුහස්තිය අලුතට ජයස අලි මහතා ඒ තමයි පිටින් දෙන්න ලබන්නේ. ලැබු වලියාට සහ සාමා ඇන්ඩිමට දාව ඉතින් මම හිතනවා අද අරිදු අද පෙරහැර හැඩ කරන මෙරට ඉන්න තේජව